කාරුණික ආයාචනයයි. සිංහල අලුත් අවුරුද්ද හෙළයෝ කාටත් ඊටාම වැදගත් මංගල්‍යයකි. මෙහිදී අප කවුරුත් අවුරුදු සමරන්නේ මුදල් අපහසුතා පවා නොතකමිනි. සමහර දෙනෙක් ණයට, පොලියට, ගිනි පොලියට පවා මුදල් සොයා සිය දරු පවුල නැවුම් ඇඳුමෙන් සරසා සියලු හෙළ චාරිත්‍ර සුබ නැකැත් මග නොහැර පරිපූර්ණ නව වසරක් සඳහා කටයුතු කරයි. කලින් සියලු නව වසරවලදී ඔබ නව වසරේ අවශ්‍යතා වෙනුවෙන් වෙළඳ සැලකට ගොඩවීමේදී එහි හිමිකරුගේ ජාතකය සොයා නොබැලුවේ ඔබ තුල වූ සකල සත්වයන් කෙරෙහි සමානාත්මතාවය නිසා බව අප දනිමු. එය සිංහල බෞද්ධ අපගේ අති උතුම් වූ උරුමයක් බවද අප දනිමු. නමුත් මදකට සිතා බලන්න. අපගේ සීමාන්තික මෛත්‍රිය අපගේම හිස ඉල්ලා සිටිනම් අප දරු මුණුපුරන්ගේ හිස් අනතුරේ හෙලයි නම් අප මීට වඩා අපගේ ප්‍රතිපත්ති ගැන ප්‍රවේශම් විය යුතුයි නේද? ලොවටම මෛත්‍රිය ප්‍රදානය කිරීමට නම් চিරාත් කාලයක් අප ප්‍රෞಢ ජාතිය පැවතිය යුතුයි නේද? අපගේ නිවනට අවැසි පාරමිතා ජාතියත් බේරා ගනිමින්ම පිරිය යුතුයි නේද? අප නොඑක් අවස්ථාවල පෙන්වා දුන් පරිදි අපගේ ආර්ථිකය අති භයංකාර අදිසි බලවේගයකට යට වෙමින් යයි. භයංකාරත්වය දකින්නෝ විමසිලිමත් හෙළයෝ පමණි. අප දකින බියකරු යථාර්ථය අහිංසක සිංහල බෞද්ධ හෙළයන්ට පෙන්වා දීම අපගේ වගකීම යයි සිතමු. වාසනාවකට ඒ සඳහා පිළියම්ද අප අතම පවතී. නමුත් මෙය සැමදාටම නොවේ. අපට හැකිතාක් අප පිළියම් සොයමු. පිළියම් නොමැති කල එක්ව මිය යාම පමණක් ඉතිරි වන බැවිනි. අප මෙතෙක් කීමට උත්සාහ දරන්නේ ඔබට කිසි ලෙසකින්වත් කිරීමට නොහැකි දෙයක් ගැන නොවේ. රට ජාතිය ආගම වෙනුවෙන් දෙවි දෙවැනි කළ ජාතියක උරුමකරුවන් වන සිංහල බෞද්ධ අපට මෙය කිසි ලෙසකින්වත් අභියෝගයක් නොවේ. ඔබ දන්නවාද? ඔබ මුස්ලිම් කඩයකින් බඩුගත් විට ඔවුන්ට ලැබෙන ලාභයෙන් 5% මුදලක් පල්ලියට ලබා දෙන බව. එම මුදල පල්ලිය විසින් දුප්පත් මුස්ලිම් පවුල් අතර බෙදා දෙන්නේ එක් කොන්දේසියකට යටත්වය. එනම් අඩුම තරමේ දරුවන් 6ක්වත් මෙලොවට බිහි කර මේ රටේ මුස්ලිම් ජනගහනය වැඩි කර මුස්ලිම් රටක් කරන්නට යනුවෙනි. නමුත් අපගේ සිංහල පවුලක සිටින්නේ දරුවන් 1-2 අතර සුළු ප්‍රමාණයකි. සිංහල හා මුස්ලිම් වර්ධන වේගයන් සසඳා බලන විට වර්ෂ 2089 වන විට මෙම රටේ ප්‍රධාන ජාතිය බවට මුස්ලිම් ජාතිය පත්වනු ඇත. එදාට අප ජීවත්ව නොසිටියත් අපගේ දරු මුණුපුරන්ට ජීවත් වන්නට සිදුවන්නේ මෙම රටේ සුළු ජාතියක් ලෙසය. නමුත් ඔබ සිතනවාද ඔවුන් අපේ බෞද්ධ සිංහලයාට සුළු ජාතියක් ලෙසවත් ඉන්නට ඉඩ දෙයි කියා? කොහෙත්ම නැත. ඕනෑම රටක මුස්ලිම් ජනගහනය රටේ ජනගහනයෙන් 40%-50% වූ කල ඉස්ලාම් ධර්මයේ භයංකාරත්වය රටට පෙනීමට පටන් ගනී. එතකන් ඔවුන් ඊතා අහිංසක ලෙස මහජාතිය සමග ජීවත් වේ. නමුත් ඔවුන්ගේ ජනානුපාතය වැඩි වූ කල අනෙක් ජාතියට සිදුවන්නේ ඉස්ලාම් ධර්මය වැළඳගෙන ඔවුන් සමග මුහුවීම හෝ මෙම රට අතහැර පලා යාමටය. මෙයට හොඳම උදාහරණ ලෙස බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, මලයාසියාව වැනි රටවල් පෙන්වා දිය හැක. මෙම ඛේදනීය තත්වයට
අද තායිලන්තයේද මුහුණ දේ. බෞද්ධ රටක් වන තායිලන්තයේ බෞද්ධ භික්ෂුවකට පාරේ පිඬු සිඟා වැඩීමටවත් නොහැකි තත්වයක් මේ වන විට උදා වී තිබේ. තායිලන්ත මුස්ලිම් වැසියන් බෞද්ධ භික්ෂූන් කපා කොටා මරා දමන්නේ කිසිදු අනුකම්පාවකින් තොරවය. ඔවුන්ගේ මෙම ව්‍යායාමය එම රට 100% මුස්ලිම් වනතුරු අතහරින්නේම නැත. එසේනම් එයට විසඳුම කුමක්ද? මීට එක් විසඳුමක් වන්නේ සිංහල ජනගහන වර්ධන වේගය වැඩි කිරීමය. නමුත් ජීවන වියදම වැනි ප්‍රශ්න නිසා එය හැම පවුලකටම ප්‍රායෝගිකව කළ නොහැක. එසේනම් අපට කළ හැක්කේ කුමක්ද? ඔවුන් මෙසේ රඟන්නේ බහුතර සිංහල ජනතාවකගේ කෝටි ගණනක මුදල් ඔවුන් අතට පත්වන නිසාය. මෙම මුදල් ගලා යාම නතර කර ගතහොත් ඔවුන්ගේ බලය විනාශ වීම ආරම්භ වේ. ආර්ථිකය පිරිහි ඔවුන්ගේ ජනගහන වර්ධනය ශීඝ්‍ර ලෙස පහත බැසීම සිදුවේ. සිංහලයාගේ එකම ගැලවුම් මඟ මෙය පමණකි. එසේනම් මෙය යථාර්ථයක් කිරීමට අප කළ යුත්තේ කුමක්ද? අප මෙම නව වසරේ සියලු පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් මුස්ලිම් ව්‍යාපාර මග හරිමු. ඕනෑම පිට ජාතික ව්‍යාපාරයක් වෙනුවට තවමත් අපට විකල්ප සිංහල ව්‍යාපාර සොයා ගැනීමට අවස්ථාව ඉතිරිව පවතී. මුස්ලිමුන්ගේ අවශ්‍යතාවය අපගේ හෙළ ව්‍යාපාර අනුකම්පා විරහිතව මරා දැමීමයි. අපගේ පෞරාණික පුදබිමේ සිට නගරයේ කඩපිල දක්වා සියල්ල ද්වේෂ සහගතව අත්පත් කරගන්නා මුසල්මානුවා LTTE-යට වඩා දරුණු සිංහල බෞද්ධ සංහාරයකට පාර කපමින් සිටී. මෙම සංහාරය විනාශ කිරීම සඳහා හැකිතරම් මුස්ලිම් කඩ වර්ජනය කරන්න. එක් රුපියලක්වත් මුසල්මානුවන් අතට යෑමට නොදෙන්න. සාධාරණ වෙළඳාමේ නිරත වන බොහෝ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් ඕනෑ තරම් මෙරට සිටී. මේ රටට සිංහල ජනතාවට සහ බුදු දහම වෙනුවෙන් යමක් කරන්නේ ඔවුන් පමණක් බව මතක තබා ගන්න. ඔවුන් අතට පමණක් ඔබගේ මුදල් යැවීමට කාරුණික වන්න. ඔබ එසේ නොකළහොත් සිංහල ජාතියේ මිනිවල කැපීමට ඔබත් දායක වන බව මතක තබා ගන්න. එනම් ඔබලාගේ දරු මුණුපුරන් අනාගතයේදී ඔබට සාප කරන බව මතක තබා ගන්න. අප ජාතියට සත්‍යය අවබෝධ වන විට අප බොහෝ ප්‍රමාද වී හමාරය. එදාට පසුතැවිලි නොවී සිටීමට අප අද සිටම ක්‍රියා කළ යුතුය. දැනට අනාවරණය කරගෙන ඇති පරිදි අප මාතෘ භූමියේ වෙළඳ ව්‍යාපාරවලින් 50% දැනටමත් අතිබියකරු මුස්ලිම් ග්‍රහණයට නතු වී අවසානය. තවද ඔබේත් මගේත් මව්බිමට අනාගත සපරිස්ථාන යන නමද මුස්ලිමුන් අතින් යෝජනා වී ඇත. දැනට මුස්ලිම් කරණය කරගන්නා ලද කලින් බෞද්ධ රටවල් සේම මේ වරද මුස්ලිමුන්ගේ නොවරදින උපාය වන්නේ මුලින්ම මව්බිමේ ආර්ථිකය තම අනසකට යටත් කර ගැනීමය. එයින් පසු කිසිම කෑකෝ ගැසීමකුත් නොමැතිව ලේ සෙලවීමකුත් නොමැතිව මුසල්මානුවන් අපට අපගේ මාතෘ භූමිය අහිමි කරනු ඇත. ඉන්දුනීසියාව, මැලේසියාව, බංග්ලාදේශය ආදී රටවල් වල ඉතිහාසය හදාරා ඔබම මෙය තහවුරු කරගන්න. බහුතර සිංහල පාරිභෝගික පිරිසක් මතම යැපෙන නොලිබිත් නම් මුසල්මානු රෙදි ව්‍යාපාරය සිංහල නැති අරාබි බස සහිත කැලැන්ඩර් බෙදමින් සිංහලයාගේ කනේ පැහැරුවා මතකද? දැන් ඔවුන් අතගසා ඇත්තේ ඊටත් වඩා
අතිශයින් භයානක කූට සැලසුමකටය. අවුරුදු සමයේ බුරුතු පිටින් මේ වෙළඳසැල් ජාලයට යන සිංහල පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් නොමිලේ ටොෆි වර්ගයක් බෙදා හරින බව ඔබ දන්නවාද? මෙම ටොෆියේ අඩංගු E296 හෙවත් මැලික් ඇසිඩ් නම් රසායනිකයට ගර්භණී මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇති අතර කුඩා දරුවන්ට කිසිසේත්ම සුදුසු නොවන මෙයට වකුගඩු හා අනෙකුත් අවයවවලට හානි කිරීමේ හැකියාව ඇත. මොවුන් මෙය බෙදන්නේද සිංහල තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් ඉලක්ක කරගෙනය. එවැනි රසායනික සහිත රස කැවිලි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ ඇයිදැයි මදක් සිතා බලන්න. සිංහල ජාතිය වඳ කිරීම එකම ඉලක්කය කරගත් මේ අන්තවාදී මුසල්මානු ගුබ්බෑයම් තුළට තව තවත් රිංගමින් ජාතියේ මිනීවල සියතින්ම කපා ගන්නවාද? නැතහොත් සිංහල ව්‍යාපාර නගා සිටුවමින් ජාතියේ අනාගතය සුරක්ෂිත කරනවාද? තීරණය ඔබ සතුයි.